අපි මුක්ස අයිබෝන් අයිබෝවා ගොඩ කාලෙකින් ගොඩක් කාලෙකි කාලෙකින් සයිස් මැස් කයිත් එක් අපි සම්බන්ධනේ බ්‍ර කාර්ය බහුල අතික්ක ලෙස කාර්ය බහුල කාලයක් සෑම් ළඟ හින්දා 2026 ළමයි 2026 එක්සෑම් ගොඩක් ළඟයි ඒ වෙනුවෙන් ගොඩාක් වැඩ කරනවා නිලන්ත සර්ත් එහෙම මාත් එහෙම ඒක හින්දා ඕගොල්ලන්ට ඇත්තට වීඩියෝ එකක්වත් දාගන්න වෙලාවක් නැහැ ඒකයි මේ ඇත්තටම අද බොහොම අමාරුවෙන් තමයි මේ ගොඩක් කාලයකට පස්සේ අපි එකතු වුණේ ඕගොල්ලෝ වෙනුවෙන්ම දෙයක් කතා කරන තමයි අදත් අපි එකතු වුණේ මේගොල්ලෝ ගැනම කතා කරනවා 2026 ළමයි ගැන කතා 2026 මේ පාරේ බාහිර ලියන ඕගොල්ලෝ ගැන කතා කරන තමයි අද මේක ගත්තා අද අපි කතා කරන හතර ප්‍රශ්නේ තමයි මේ 2026 ළමයි දැඩි පීඩනයකින් ඉන්න මේ දවස්වල අපිට පේනවා හොඳට වැඩ පුළුවන් ළමයි බය වෙලා ඉන්නේ හැමෝම බය වෙලා ඉන්නේ ඒගොල්ලෝ හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා නේද හැමෝම හිතන් හිටියා විවාහය කල්යයි කියලා ඇත්තටම අපි දෙන්න තාමත් ඉන්න මත විවාහය කල් දෙමින් යුතුයි කියන මතය අපි දෙන්න ඉන්නේ අපි අද ඒ ගැන කතා කරන්න තමයි අපි හදන්නේ ඉතින් මුලින්ම විමුක්ස අපි බලමු මුලින්ම අපි කතා කරමු මේ 2026 ළමයින්ට විභාගය තව චුට්ටක් මාස කිහිපයකට හරි කල් දාන්න ඕන ඇයි කියලා අපි කතා කරමු අපි ඒ ගැන කතා කරමු ඇයි අපි මෙයාලට කල් දාන්න ඕන කියලා කියන්නේ මෙහෙම නිරන්තර කෙටියෙන්ම ගත්තොත් අපි සියලු ළමයි ගැන කතා කරන්නේ විශේෂයෙන්ම දැන් අපි අපේ ගෲප් එකට රිලේටඩ් ගොඩක් බයෝමැත්ස් කයියත් එක්ක යන්නේ බයෝමැත්ස් ළමයි ගොඩක් මේක බලනවා. එතකොට නිරන්තර දැන් මේගොල්ලෝ O level එක මට මතක විදිහට මැයි මාසේ. එතකොට සාමාන්‍යයෙන් ඉස්සර A level ලියන ළමයට සාමාන්‍ය ටියුෂන් ක්ලාස් එක වැඩ ටික කරගන්න අවුරුදු 2කමාරක් තියෙනවා. පාසලක වැඩ කරගන්න අවුරුදු 2ක් තියෙනවා. දැන් උනේ මේගොල්ලන්ට අර ටියුෂන් ක්ලාස් එකේ වැඩ කරන්න මාස 6ක් විතර අඩු වෙලා තියෙනවා. මාස 6ක ඩ්‍රොප් එකක්. ඔව් පාසලේ වැඩ කරන්න මාස 6ක විතර ඩ්‍රොප් එකක් තියෙනවා. ඒ වගේම මේ දැන් ස්වභාවික ආපදා වුණා දිට්ඨා කුණාටු ආවා ඊට පස්සේ අර බදාදාවල් කිහිපයක් නිවාඩු දුන්නා. අපේ පන්තින් නිවාඩු දෙන්න උනා සමහරක් ඒවා කුණාටු කේස් හින්ද නිවාඩු දෙන්න උනා. ඇත්තට දැන් ඔයයි මායි වැඩියම් පන්ති කරන්නේ කොළඹ ප්‍රදේශයේ. අපි මේ කතා කරන්නේ සමස්ත රටේ ඉන්න ළමයින් ගැනනේ. ඒතර සමහරක් ළමයි ඉන්න නිලන්ස පළාත්වල ඒ ළමයි ඇත්තටම ටියුෂන් ගිහිලා නෙමෙයි ඉගෙන ගන්නේ. සමහර ළමයි ඉන්නවා එහෙම බහුතරය ටියුෂන් යනවා. හැබැයි ඒ ළමයි පවා ගොඩක් පීඩන ලක් වෙලා තියෙනවා. මොකද ගොඩක්ම ප්‍රශ්න තියෙන නිලන්දස මේක ඇවිල්ලා ගුරුවරයා උගන්වලා ඉවර කරන්න පුළුවන් ගුරුවරයාට කොහොම හරි. දැන් මේ වෙද්දිත් උදේ ඉඳලා හවස වෙනකම් පන්තිවල ගුරු උගන්වනවා. හැබැයි මේ විෂය ළමයට ගෙදර කියලා ධාරණය කරගන්නත් ඒගොල්ලන්ට වෙලාවක් තියෙනවා. නැත්නම් ලොකු අසාධාරණයක් කියලා ළමයට වෙන්නේ කියන්නේ. ඒක මොකද මේකෙන් බිහි වෙන්නේ ලොකු පීඩනයක් දරා ගන්න හොඳ දෙයක් කරන්න පුළුවන් අනාගත පුරවැසියෙක්. එතකොට යම් ලොකු තැනකට යන්න තියෙන ළමයෙක්ට මේ කෙටි කාලේ හින්දා එයාගේ අවස්ථාව නැති වෙන්න තියෙන සම්භාවිතාවක් තියෙනවා ඇත්තටම. ඒක හින්දා ඇත්තටම ලොකු අසාධාරණයක් වෙන්නේ මොකද අපි උදේ ඉඳලා හවස නම් පන්ති කරනවා. කෙමිස්ට්‍රි පන්ති කරන උදේ ඉඳලා හවස වෙනකම් ෆිසික්ස් ක්ලාස් කරනවා. එතකොට අපි ගුරුවරු විදිහට අපි සිලබස් ඉවර කරන්න අපේ වක්කෙම කරනවා තමයි. ඇත්තටම කතා කරන නිලන්දස ළමයින්ට ඒ විෂයන් 3ක් එක හැප්පෙන්නේ. බර විෂයන් 3ක්. එතකොට ළමයින්ට ගෙදර ගිහිල්ලා මේවා ධාරණය කරගෙන ඒගොල්ලන්ට මේ වැඩේ හරියට කරගෙන ටයිම් එකක් තියෙන්න ඕනේ. අන්නේ ටයිම් එක තමයි අඩු වෙලා තියෙන්නේ. උදාහරණයක් දැනට මාසෙකට විතර කලින් ඒ කියන්නේ විභාගයට මාස 3මාරක් වගේ තියෙන තැන ළමයින් ඇහුවා දැන් අනිත් විෂයන් වල කොච්චර කරන්න තියෙනවද කියලා. ඔව්. ගොඩක් ළමයි දැන් අපේ බයෝ සබ්ජෙක්ට් එක ගත්තාම අපේ පාඩම් අර මුල් හරිය පාඩම් අපි 10ක් තියෙනවා. පාඩම් 10න් පාඩම් 6ක් වගේ අවසන් වෙනකොට අපිට හොඳට විභාගෙ ලියන්න පුළුවන්. නමුත් හොඳ ප්‍රතිඵලයක් ගන්න මදි ඔක්කොම ඕන. නමුත් සාමාන්‍යයෙන් හොඳට විභාගෙ ලියන්න පුළුවන් පාඩම් 6ක් විතර කවර් වෙනකොට. ඉතින් අපි ඒ තැන ඉන්නකොට අනිත් ළමයිගේ අනිත් විෂයන් ගැන අහුවාම ගොඩක් භෞතික විද්‍යාව එහෙම අපිට ළමයින්ට වේගෙන් උගන්වන්න බෑනේ භෞතික විද්‍යාව බයෝ ළමයින්ට කොහොමත් අමාරුයි පිසි ළමයින්ටත් සැලකුවත් අමාරුවක් තියෙනවා විෂය. දැන් අපිට ලේසි වුණාට ළමයින්ට අමාරුයිනේ. ඔව් අනිවාර්යයෙන්. ඉතින් ඒකෙදි ළමයි මට මතකද දැන් මාස 3කට කලිනුත් ළමයින්ට සිලබස් එකේ භාගයට වැඩි තිබුණා කවර් කරන්න. ඒතර ඒකට අපිට ගුරුවරුන්ටම චෝදනා කරන්නත් බෑ මොකද අර විමුක්තිය කිව්වා වගේ අපිට මේ පුතේ ඉඳන් පන්ති දාලා සිලබස් එක ඉවර කරන්න පුළුවන් ළමයට විෂය පුළුවන් වෙන්නත් ඕනේ සිලබස් එක ඉවර කරාට වැඩක් නැහැනේ. ඉතින් ගුරුවරු ඒ අදාළ ස්පීඩ් එකෙන් තමයි උගන්වගෙන ආවේ. අනේ නිලන්දස දැන් ඔය එකම එක තොරන සමහරක් ගුරුවරු දැන් මේ වෙද්දී සතියේ දවස් 2ක් විතර පන්දාල ඔන්ලයින් උත් උගන්වනවා. ඔව්. ඉතින් වෙලා තියෙන්නේ මෙහෙමනේ දැන් අපි භෞතික විද්‍යාවයි ගත්තොත් අපිට මතක ඇති සාමාන්‍යයෙන් යාන්ත්‍ර විද්‍යාව තාපේ ඒ ටික අවුරුදු 2කට ආසන්න ප්‍රමාණයක් වැඩේ ඇදලා
එතකොට අන්තිම මාස 6 වගේ තමයි ඉතුරු පාඩම් ටික ඔක්කොම කරේ. ඇත්තම කතාව ඒකනේ. ඉතින් දැන් වෙලා තියෙන අන්තිම මාස 6 ඉතුරු වෙලා තියෙනවා. ඉතුරු වෙලා ඒ කියන්නේ අන්තිම මාසෙ නැති වෙලා තියෙනවා. ඒක ළමයින්ට වෙනතර තියෙනවා. ඔව් දැන් මේ කෙනෙකුට මෙහෙම තර්ක කරන්න පුළුවන්. අවිභාගයට අවුරුද්දකට කලින් කිව්ව නේද අනිවාර්යයෙන්ම 2026 ළමයින්ට විභාගය 2026 අගෝස්තු පැවැත්වෙනවා කියලා. එතකොට අවුරුද්දකට කලින් කිව්ව බව ඇත්ත. නමුත් මේ ළමයින්ගේ මොලේ මාස 6ක් පරිණත උන්නේ නැහනේ. ඔව් දැන් අනික නිලන්දස දැන් එහෙනම් කලින් අවුරුදු දෙකමාරක් දෙන්න ඕනේ නැහැ මේක අවුරුද්දෙන් කරන්න පුළුවන් නම්. කලින්වත් අවුරුදු දෙකමාරක් දුන්නානේ. ඒ කියන්නේ ඒක අවුරුදු දෙකක් අවුරුද්දකට කලින් කිව්ව එක සාධාරණ නෑ. ඇත්තට මන් දකින්න ඉදිරියා කිව්ව පොයින්ට් එක ඇත්තටම මේක ගොඩක් වටිනවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් එහෙම අවුරුද්දකට කලින් කිව්ව එක නෙමෙයි කියන්නේ. ඒගොල්ලෝ අවුරුද්දකට කලින් කිව්වට ළමයාගේ මේක මාස 6කකින් වෙන්නේ නෑනේ. දැන් එයාලා අවුරුද්දකට කලින් කිව්වට අපිට දැන් අවුරුදු එකමාරක වැඩ තියෙනවනේ කරන්න. නැත්තම් අපිට අවුරුදු එකමාරක වැඩ තියෙනවා. වැඩ තියෙනවා. ඒකිනුත් ඒ එකමාර ඇතුලේ ළමයා යම් සාධනීය මට්ටමකට ඇවිල්ලා ඊට ඒ කියන්නේ අපි හිතමු අවුරුදු එකමාර තුළ අපි මේ උගන්වන ක්‍රමයේ තුළ යම් ළමයා යම් සාධනීය මට්ටමකට ඒ කියන්නේ යම් සීමාවක් ඉක්මවා යන්නේ දැනුම එකතු කරගෙන අපි හිතමු මාස 12 13කින් කියලා. ඔව්. ඊට පස්සේ ඒ මට්ටම ඉක්මවුවට පස්සේ ඉතුරු මාස පහ තුළ තමයි ලොකු දෙයක් අපි උගන්වන්නේ. ඒතකොට අපිට අවුරුද්දක් තියලා කියනවා තව මාස 18ක වැඩ ඔයාලා 10න් කරන්න ඕන අපි මෙතනට එනවා කියලා. එතකොට අපි කොහොමද අර ගැඹුරු විෂය කාරණා උගන්න ඉන්න ළමයට අර මාස 18ක ටික කොහොමද අපි එකපාරේ මාස 12ක 13ක උගන්නන ටික මාස 6කට ලඝු කරගන්නේ. අන්න ඒකයි. ඔව්. නේද? අනිවාර්යයෙන්. ඒක කරගන්න ඇත්තටම අමාරුයි. ඔව්. ඒක ඉතින් ඒ හින්දා ගොඩාක් මේ වෙලාවේ ගුරුවරුත් අපි දැඩි අපහසුතාවයෙන් ලක් වෙලා තියෙනවා මේක අවසන් කර ගැනීම. නාමිකව අපට අවසන් කරන්න පුළුවන්. ටිකුත් ටිකක් ගහලා දුන්නා මේක කරා. නෑ පන්ති ඇතුලේ වැඩ ටික ඉවර කරන්න පුළුවන් ළමයින්ගේ පැත්තෙන් පොඩි අසාධාරණ ඇතුළේ ළමයිගේ පැත්තෙන් මොකද දැන් අනිල් නිලන්දස දැන් මේකේ ටිකමින්ද කාලච්ඡේද ගන්නක් තියෙනවානේ. ඒතර දැන් ඉස්කෝලවල මේ ප්‍රමාණය ඇත්තටම උගන්වන්න බෑ. උගන්වපු ඉස්කෝල තියෙනවා මාතෘකා විතරයි දාලා තියෙන්නේ. හරිද? ළමයින්ට ගණන් හදන්න බෑ. හරිද? ඒතර ඉස්කෝලවල ගුරුවරුන් කියනවා අපි ඉස්කෝලවල ඉවර කරලා තියෙන්නේ මෙහෙමයි. ඒකට ඉතින් ළමයින් යවුවාම මාතෘකාව දාලා එක ගාණක් විතරයි හදලා තියෙන්නේ. ඕගොල්ලෝ ඉස්කෝලේ දන්නව කොල්ලන් හැමෝගෙම ඉස්කෝලේ පොදු දෙයක් වෙන්නේ නැති එක. මේ සමහරක් ඉස්කෝලවල අපේත් ඉස්කෝලේ යාළු වෙන්නේ ඒගොල්ලෝ හොඳට උගන්වලා තියෙනවා. සමහරක් ඉස්කෝලේ හැබැයි හරීම අඩුයි මේ මට්ටමින් කරා නම් කරන්න බෑ. ඒ කියන්නේ ඉවර කරන්න බෑ. අමාරු ඉවර කරන්න ඇත්තටම බෑ. ඉතින් මොකද මේ ඒක ලොකු ප්‍රශ්නයක් දැන් නිලන්දස මම කියන්නේ අපි දැන් මේක ඇත්තටම මේ පොඩි අපි ඉල්ලීමක් හරි කරන්න බෑ මේ ගැන. මේ ළමයින්ට වෙන අසාධාරණ වෙනුයි. අපි කියන්නේ දැන් මේක මාස 6ක් කල් දාන්න කියලා නෙමෙයි. ළමයින්ට තව දෙන්න ඕනේ දැන් මේගොල්ලෝ දැන් ගිය අවුරුද්දේ එක්සෑම් එක තිබ්බේ දෙසැම්බර් වල. ඔය තව අසාධාරණයක් වෙනවා. දැන් මේ පාර සෙකන්ඩ් ෂේ තර්ඩ් ෂේ කරන ළමයි. අන්න ඒකයි. එතකොට ඒගොල්ලන්ට රිසල්ට් ඇවිල්ලා පොඩි කාලේ මදි නේද? මාස 6ක් නැහනේ. මාස 6ක් නෑ දැන්. මාස 4ක් වගේ නේද? මාස 4ක් වගේ තිබ්බේ. ඉතින් දැන් මේගොල්ලෝ ඒකටත් කියන්න පුළුවන් අපි කලින් ඉඳලා කිව්වනේ ඉතින් ළමයින්ට විභාගය ඉවරච්ච ගමන් සූදානම් වෙන්න තිබ්බනේ කියලා. ඒ වුණා නිලන්දස දැන් ගිය පාර එක්සෑම් එක තිබ්බේ දෙසැම්බර්නේ. ඔව්. එතකොට මේගොල්ලෝ හරිනම් කරන්න ඕනේ මේ පාර ඔක්තෝබර් මැදට විතර අරන් ඊළඟ අවුරුද්දේ ඔක අගෝස්තු වලට ගන්න එක. ඔව්. ඒ සිස්ටර් එහෙම කළා නම් සාධාරණයි. මොකද මේක එකපාරට අගෝස්තු වලට ඇද්ද අනික අගෝස්තු මුලට ඇද්දේ. අගෝස්තු 10. එතකොට මේගොල්ලෝ ඔක්තෝබර් වලට අරන් ඊළඟ පාර 2027 ළමයින්ට අගෝස්තු කළා නම් මේ ළමයින්ට අසාධාරණයක් වෙන්නේ නැහැ. මොකද මේ විෂය ඇතුලේ නිලන්දස මේ ළමයෙක් කියලා කියන්නේ තමන්ගේ තනිකර අනාගතේ තියෙන එක විභාගයක්. එතකොට මේ විභාගේ කවුරු හරි ළමයෙක්ට මේ කාලේ අඩුපාඩු හින්දා අසාධාරණයක් වෙනවා කියන එකට පැහැදිලිව රජාවක් කියන්න ඕනේ. මොකද මේ ඒ ළමයි වෙනුවෙන් ඒ දේ අනිවාර්යයෙන් ළමයි වෙනුවෙන් සිදු විය යුතු දෙයක්. මොකද මේ ළමයෙක්ට ඉස්සරහට යන්න තියෙන chance එක සමහරක් වෙලාවට ඉංජිනේරින් යන්න තියෙන ළමයෙක්ට මේ දවස්වල දේවල් ටික හරියට ප්‍රෝග්‍රස් කරගන්න බැරි වෙලා ඒ ළමයට ඒ chance නැති වෙන්න පුළුවන්. මෙඩිසින් යන්න තියෙන ළමයට ඒක නැති වෙන්න පුළුවන්. හරිද? සමහරක් වෙලාවට කොහොම හරි කමන්නේ ගැට ගහන කැම්පස් යන්නේ තිබ්බ ළමයට ඒ chance නැති වෙන්න පුළුවන්. එතකොට මේ වැඩෙන් වෙන්නේ ඇත්තටම ඉස්සරහට යන්න තියෙන හොඳ මොළ ටිකක් තව ආපස්සට දින කතාවේ වෙන්නේ. මොකද හැමෝටම නිලන්දස මම කියන්නේ මේක සාධාරණ වෙන්න ඕනේ. මේක හැමෝටම සාධාරණ වෙන්න ඕනේ. පිරිසක් අසාධාරණ ලක් වෙනවා. පිරිසක් සාධාරණ ලක් වෙලා විතරක් නෙමෙයි හැමෝටම මේක සාධාරණ වෙන්න ඕනේ. මොකද ළමයින්ගේ මොලේ විවිධාකාරයි. සමහරක් ළමයින්ට පන්ති කියන දේවල් එකපාරට මොළුවට දාගන්න පුළුවන් වුණාට සමහර ළමයි නිලන්දස ගෙදර කියලා වැඩියෙන් වැඩ කරලා ඕනේ ඔළුවට දාගන්න. ඒතොර ඒ ළමයින්ට ඒකට කාලයක් තියෙන්න ඕනේ. අන්නේ කාලේ තමයි දැන් නැති කරලා තියෙන්නේ. මොකද ඔයා හිතන්න දැන්
කෙමිස්ට්‍රි ක්ලාස් තියෙනවා දවස් 2ක් විතර. ෆිසික්ස් ක්ලාස් තියෙනවා දවස් 2ක් විතර. මැසුත් දැන් මම නම් කරන්නේ එක දවසයි. එක දවසක් තියෙනවා. ඒතර ඕ හැම එකෙම පේපර් ක්ලාස් තියෙනවා. ඒතර ළමයා සතියෙම පන්තියන් වෙලා තියෙන්නේ මේ වැඩත් එක්ක. හරිද? මොකද දැන් සතියෙම ළමයා වැඩ. ඒතකොට ළමයාට ගෙදර ගිහිල්ලා වැඩ කරන්න තියෙන සමහරක් වෙලාවට රෑ වරු ටික විතරයි. හරිද? උදයාවම රෑ ගෙදර යන්නේ. එතකොට මේ වෙද්දි ළමයි බහුතරය ලොකු පීඩනයකින් ඉන්නේ. සමහර දේවල් ඉවර කරගන්න බැරුව ගුරුවරු පන්ති වල ටික ඇදලා යනවා. මේකෙන් මොකද සිලබස් ඉවර කරගෙන නැත්නම් ඒක ප්‍රශ්නයක්. හරිද? ඒකෙන් හැමදේම පීඩාවටපත් වෙන්නේ ළමයි. ඉතින් මේක රජය විශේෂයෙන්ම අපි මේක රජය දැනුවත් කිරීමක් කරනවා මේ මොහොතේ මේ වැඩසටහනත් එක්කම. ඒ කියන්නේ මේ වෙද්දි හැමෝටම සාධාරණයක් කරලා හරිනම් මේ එක්සෑම් එක අඩුම තරමේ ඔක්තෝබර් මැදට හරි ඔක්තෝබර් අන්තිමට හරි ගෙනිච්චා නම් ඊළඟ අවුරුද්දේ 2027 එක්සෑම් එක අගෝස්තු වලට ආව නම් මේ හැම ළමයෙක්ටම සාධාරණයක් වෙනවා. මොකද මේ ගමන විභාගෙට නිලන්තස මූණ දෙන්නේ ගොඩාක් ආපදා වලට අහුවෙච්ච ළමයි. හරිද? මොකද කුණාටුවෙන් ගොඩාක් ළමයි දැන් අපි කතා කරන්නේ මේ වපසරිය ගත්තොත් එහෙම කොළඹ වපසරිය ඈ කොළඹත් හානි වුණා. මං කියන්නේ එහෙම නෙමෙයිනේ. ඈත ගම්වල ළමයින්ට නෝට් පව නැතුණානේ. හරිද? එතකොට ඒ ළමයි ගැන හිතන්නේ නැද්ද? හරිද? එතකොට රජයක් වුණාම සාධාරණ සමස්තය ගැන බලන්න ඕනේ. එතකොට ටිකකට විතර සාධාරණ ටිකකට අසාධාරණයක් වෙන මේකෙන්ද මේක හැමෝටම සාධාරණයි. පොඩි හරි සාධාරණයක් තියෙනවා. මේක ඔක්තෝබර් මැදට හරි අගට හරි ගත්තා නම් නැත්තම් ඇත්තටම මේක අසාධාරණයි කියන එක තමයි මගේ මතය. එතකොට දැන් ඒ ගැනීම තුළ මේ පාර සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන ළමයින්ට සාධාරණයක් වෙනවනේ. ඒ ළමයින්ට කාලෙමදිනේ. අනිවාර්යයෙන් මේ ළමයින්ට ලොකු සාධාරණයක් වෙනවනේ එතන. ඔව්. එහෙනම් ඒක වටිනවා එහෙම කරන එක. ඉතින් අවසානයේ අපේ අදහස තමයි අපි කියන්නේ ළමයි වෙනුවෙන් මම හිතනවා ළමයි හැමෝම අපේ අදහසට එකඟ වෙයි කියලා. අපි කියන්නේ හැමෝටම සාධාරණයක් වෙන්න විභාගය ඇත්තම තව අඩුම තරමේ මාස දෙකමාරක්වත් නේ. ඔව් කාලේ ඉස්සරහට යන්න ඕන. නැත්තම් ඒක ෆස්ට් ෂයි ළමයින්ටත් කරන ලොකු අසාධාරණයක්. විශේෂයෙන් ෆස්ට් ෂයි ළමයින්ට ලොකු අසාධාරණයක් කරන මොකද ඒ ළමයි සාමාන්‍ය අපි ඕනම විෂයන් තුනේම වැඩි බරක් ඉගෙනන්නේ අන්තිම ටිකනේ. අනිවාර්යයෙන්. ළමයා බේසික් දේවල් ටික මූලික දේවල් ටික ඉගෙන ගත්තට පස්සේ තමයි අපිට බර විෂය කරුණු බර පාඩම් ඔක්කොම ගොඩක් ඒවා කරන්න පුළුවන් වෙන්නේ. ඒතර මූලික බේසික් දේවල් ටික ඉවර කරගන්න කාලේ වෙනකොට ඉතුරු ටික කරන්න කාලෙමදි වෙලා තියෙනවා. ඒක නෙවෙලා තියෙන්නේ. අනික මේක ලියනස දැන් ළමයි ওই ටික ධාරණය කරගෙන එනකොට සමහර ළමයින්ට අර එයා ධාරණය කරගෙන එන රිද්ම් එක වෙනස් වෙනවා. වේගය වැඩි වෙනවා, අනම්මන වෙනකොට ඒ ළමයි එතනින් අතරින්නත් පුළුවන්. අනිත් එක ලොකු අපරාධයක්. මේ ඉගෙන ගන්න දේවල් ටික බැලෑරුම් විෂය කාරණා හින්දා ළමයින්ට අවබෝධ කරගන්නත් යම් කාලයක් යනවා. යම් කාලයක් යනවා. නේද? අනිවාර්යයෙන්. ඒතකොට දැන් මේ මාස කිහිපයක් ඇතුළත අපිට මේ ඔක්කොම ටික උගන්වන්න උනාට පස්සේ ළමයට අවබෝධ කරගන්න බැහැ. උදාහරණයක් විදිහට අවුරුද්දක් විතර උගන්වන යාන්ත්‍ර විද්‍යාවේ ගාන හදාගන්නත් බැහැ සමහර ළමයි. අනිවාර්යයෙන් මේ දැන් එතකොට මේ මාස දෙකක් ඇතුළත මේ ධාරා විද්‍යුතයේ චුම්බක ශේෂ්ත්‍ර විද්‍යුත් ශේෂ්ත්‍ර පදාර්ථ විද්‍යාන ඉලෙක්ට්‍රොනික ඔක්කොම කරාම කොහොමද කරගන්නේ? ඔය අනික නිලන්ස දැන් චුම්බක ශේෂ්ත්‍ර පාඩම් ෆිසික්ස් වල ගත්තොත් චුම්බක ශේෂ්ත්‍රයේ සෙට් එකම ඉලෙක්ට්‍රොනික්ස් ධාරා විද්‍යුතයේ සෙට් එකම උගන්වන්නේ අන්තිම කාලේනේ. එතකොට ඒ ටිකට ළමයින්ට අල්ලගන්න ලොකු ගේමක් දෙන්න වෙනවා. ඒ වගේම තමයි මම කියන්නේ කෙමිස්ට්‍රි වල. අපිත් එහෙමයි. දැන් අපිත් අන්තිම හරිය පාඩම් ගොඩක් අපි එක ළඟ උගන්වනවා. ඒතකොට ළමයින්ට පාඩම් කරගන්න කාලෙමදි. ඔව් දැන් මැත්ස් වලත් එහෙමයි. දැන් මැත්ස් වල ළමයින්ට ගණන් හදන්න වෙලාව තියෙන්නේ බෑ. කාලේ තියෙන්නේ බෑ. එතන මේ හැමදේම වෙලා තියෙන්නේ මොකද මේක ඇවිල්ලා බර විෂයන් තුනක් එක්ක හැප්පෙන්නේ. මේ බර විෂයන් තුනට දිවිය යුතු කාලය ළමයින්ට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකට ඇත්තටම මේ ළමයෙකු ඉස්සරහට යන්න තියෙන chance එක ඒ ළමයන් නැති කිරීම ගැන රජයක් විදිහට වක් කියන්න ඕනේ මේ බලධාරීන්. මොකද ඒ අදාළ දෙයට අදාළ කාලේ දිය යුතුයි ළමයින්ට. අපි මේකෙන් ඉල්ලීමක් කරනවා ඉතා කාරුණිකව ළමයින් ගැන හිතලානේ. ළමයි ගැන හිතලා පුළුවන් නම් ඒ දේ ළමයින්ට කරලා දෙන්න. මොකද ඒ වෙනුවෙන් ගොඩක් පවුල් වල ඉන්න ළමයින්ට පවුල පිටින් වුණත් දවසක ගොඩ දාන්න මේක හේතුවක් වෙන්න පුළුවන්. ඒ ළමයින්ට එක ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඒකින්ද පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. හරි. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අයබෝන්. අයබෝන්.